ඔයාටත් තියනවාද Wi-Fi ටිකක් දියම් මචං කිව්වහම අදට විතරක් දෙන්න ආයෙ නම් ඉල්ලන්න එපා දෙන්නේ නැහැ කියන යාළුවේ. ආයෙ වෙන දවසක ඉල්ලලා බලන්න හොඳ හිතින් දුන්නේ නැත්නම් මෙන්න මේ PC tip එක use කරන්න. හරි. search bar එකට ගියා CMD එක on කරගත්තා. මෙන්න මේ කෝඩ් එක ගහගන්න. NETSH WLAN show profiles. ඊට පස්සේ enter එකක් දෙන්න. හරි. එතකොට ඒ යාළුවාගේ හරි නැත්තම් මෙච්චර කල් ඔයා කනෙක්ට් වුණ Wi-Fi device වල names ටික එනවා. හරි මෙතනින් හොයාගන්න ඒ යාළුවාගේ Wi-Fi device එක. නැත්තම් එයා mobile එකෙන් අඳුන්නේ mobile එකේ hotspot name එක. මෙතනින් හිතන්න එයා දුන්න hotspot name එක මෙන්න මේ කියලා Galaxy A Note 6. හරි. දැන් මෙතන device එක එනවා. ඒ වුණාට මෙතන password එක දෙන්නේ. හරි. දැන් ඕගොල්ලෝ කරන්න මෙන්න මේ command එක type කරගන්න. NETSH WLAN show profile name equals to මෙතන double quoted ඇතුලේ දෙන්න යාළුවාගේ device name එක. ඊට පස්සේ double quoted වහන්න ඊට පස්සේ key equals to clear. ඊට පස්සේ enter එකක් දෙන්න. හරි. දැන් මෙතන මේ Galaxy A Note 6 කියන එකේ password එක මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ මෙතන Wi-Fi icon එකට ගියා. device එක select කරලා password එක දීලා connect වෙලා Wi-Fi use කරන්න. මම මේ වගේ දේවල් කියලා දුන්නාට මේවා educational purpose reasons වලට විතරක් use කරන්න. ඒ කියන්නේ example එකක් විදිහට හිතන්න ඕගොල්ලෝගේ Wi-Fi device එකේ username password අමතකුණා කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී විතරක් මේ දේවල් use කරන්න.